ඒක ගෙවල් ලෝක සාමාන්‍ය කරගෙන අම්මා කියන හෙට දෙන්නම් කියලා. උදේ හෙට හැරලා අද හෙටද කියලා කියන්නේ. ඊයේ කිව්වා හෙට දෙන්නම් කියලා. උට ඒක අද හෙට කියලා ඒවා මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු දේවල් නෑ. මේක පාඩම් දාලා ගන්නට උනන මාරමාරුයි. හෙට කියන concept එක ගන්න අද පාඩම හෙට. හරි. හෙට කියන්නේ අදට පස්සේ එන එක. ඒ වුණාට හෙටට හෙට අද. දැන් ඕක බෑ කරන්න. ඒ කියන්නේ මේ වගේ දැන් අපි ඔක දෙවිදියකට කියනවා NaOH ඒ විදිහම Cl2 ධන NaOH අපි අතන NaOH හඳුන්වනවා සිසිල් තනුක කියලා. ඒ සිසිල් තනුක කියලා අපි අදහස් කරන්නේ රත් කරලත් නෑ සිසිල් තනුක. ලොකු සාන්ද්‍රණයකුත් නැති එහෙම එකට තමයි අපි සිසිල් තනුක කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම සමහරක් ළමයි දැන් සිසිල් තනුක කියව ඕක ඇවිල්ලා මේ අත්දැකීම් මදිකමේ ප්‍රශ්නයක්. දැන් සිසිල් තනුක කිව්වම සමහරක් ළමයි ඒක ඕනවට වඩා තර්ක කරනවා. සිසිල් තනුක කියන්නේ හරියටම කොච්චර සීතලක්ද? තනුක කියන්නේ කීයට අඩුයි නේද? දැන් ඕක සමහරුන්ට එන ප්‍රශ්නයක්. සමහරක් ළමයි හිතන්නේ එහෙම හිතන එක තමයි විද්‍යාත්මක චින්තනය කියලා. හරි ඉලක්කමට මේක නෙමෙයි. නෑ ළමයි හරිද? ඒක හරියට දැන් හිතන්නකො මම කවුරු හරි එකෙක් ගැන කියනවා කොට මහත එකෙක් ගැන කියලා කියනවා. දැන් ඒ වචනේ ඔයාලට අවුල් වගේ නෑනේ. ඉදිනදා ව්‍යවහාරයේ අපි කියනවා කොට මහත එකෙක් ගැන කියලා විස්තරයක් කියනවා එකෙක්. කොට කෙට්ටු එකෙක්. උස මහත එකෙක්. උස කෙට්ටු එකෙක්. කොහොම කියනවනේ. දැන් එහෙම කිව්වම ඔයාලට තව කෙනෙක් ගැන විස්තරයක් කියලාත් මිනිස්සු කිව්වොත් එහෙම අර උස එක, අර කොට එක, අර කොට මහත එක, අර කොට කෙට්ටු එක එහෙම එකේ කියන්නේ. දැන් ඔයාලට ඒක ප්‍රශ්නයක් නේද? දැන් ඔයාලත් මේ වචන පාවිච්චි කරනකොට ඔයාලගෙන් දැන් හිතන්නකො මොන්ටිසෝරි ළමයෙක් ඇවිල්ලා අහනවා. මොන්ටිසෝරිට පොඩි එකෙක් අර වචන අඳුර ගන්න කාලේ තියෙන අද හෙටද වගේ ප්‍රශ්න අහන කාලේ තියෙන ළමයි ඇවිල්ලා. ඒකට අර ගෙවල් වල ලෝක සාමාන්‍ය කරා. ඒ කියන්නේ අම්මා කියනවා හෙට දෙන්නම් කියලා. උදේ හෙට හැරලා අහනවා අද හෙටද කියලා. ඒ කියන්නේ ඊයේ කිව්වා හෙට දෙන්නම් කියලා. උට ඒ කියන්නේ අද හෙට කියන එක ඒවා මිනිස්සුන්ට තේරුම් කරන්න එන අමාරු දේවල් නෑ. මෙහෙම පාඩම් දාලා උගන්වන්න උනා නම් මාර අමාරුයි. හෙට කියන concept එක උගන්වන්න අද පාඩම හෙට. හරිද? ඒතර හෙට කියන්නේ අදට පස්සේ එන එක. ඒ වුණාට හෙට අද. දැන් ඕක බෑ කරන්න. අර පොඩි කාලේ උන් ඒ අනිත් උන් කතා කරනවා බලාගෙන ඉඳලා තේරෙන්නේ නැතුව ඔහේ ඉඳලා ටික ටික තේරිලා උන් හෙට කියන එක ස්වභාවයෙන් අවබෝධ කරගන්න බැර. විෂය නිර්දේශයක් හදලා අද හෙට අනිත් ඕවා කියන්න කිව්වොත් එහෙම වලගලියක් වෙන්නේ. දැන් ඒ වගේ වයසක එකෙක් ඇවිල්ලා ඔයාලෙන් ඇහුවොත් හරි දැන් කොට එක කියන්නේ කීයට වඩා කොටද? අපිට ඒකට උත්තරයක් නැහැ නේ ළමයි. ඒව ඇවිල්ලා අර කාලයක් තිස්සේ මිනිස්සු විදිහට ජීවත් වෙලා ඒ විවහාරයේ කරන ගනුදෙනුව තුලින් අර එහෙම මිනිස්සුන්ට ඒ අවබෝධය කාලයක් තිස්සේ ඒවත් එක ගනුදෙනු කරන එක තුලින් විතරක් එන දේවල්නේ. ඒව අවුලක් නෑ වගේ දැනෙන හැඟීම. අර උස එකා කිව්වම ඔයාලට ඔළුවට එනවා යම් අදහසක්. උස කියන්නේ මෙච්චරට වඩා උසයි නම් කියලා එහෙම එකක් දන්නේ නෑ. ඒ කියන්නේ මහත කියන්නේ කොච්චරක්ද? ඉන ප්‍රමාණය කොතනින් එහාද මහත කියන්නේ. එහෙම එකක් ඕගොල්ලෝ දන්නේ නෑ. හැබැයි අපිට ඒක අවුලකුත් නෑ. ඒක ව්‍යවහාරය අපි පාවිච්චි කරන මේ සිසිල් තනුක වගේ වචන විද්‍යාව ඇතුලේ ඒ වගේ දේවල්. ඔයාලා විද්‍යාව ඇතුලේ ඒ වගේම ප්‍රශ්න කරන එක ඇතුලෙන් කියවෙන්නේ ඔයා ඉන්නේ අර විද්‍යාව කියන ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඔයා ඉන්නේ අර මානසිකත්වය. අර අද හිටද මානසිකත්වය. ඒ කියන්නේ අර තාම ඒක තේරෙන තරමට මේක ඇතුලේ ජීවත් වෙලා නැති මානසිකත්වය. ඒතර ඒවා අර ඕනට ප්‍රශ්න කරන්නේ නෑ අපි. ඒ කියන්නේ සිසිල් තනුක කියන්නේ කොතරද කියලා මේ ලෝකේ උපරිම විද්‍යාඥයෙක්වත් දන්නේ නෑ. උන් කවුරුත් එහෙම හිතන්නේ නෑ. මොකද ඒක නෝමල් දෙයක්. ඒකෙන් අපි අදහස් කරන්නේ පොඩ්ඩක් නිකන් එච්චර ප්‍රබල නැති තත්ත්ව කියන එක. එහෙනම් මේවට too much තර්ක කරන්න යන දේවල් නෙවෙයි ඈ. හරි කොහොමද සිසිල් තනුක අවස්ථාවේදී කියන්නේ සැර අඩු අවස්ථාවේදී එන්නේ ඔය බොහොම කූල් සහ